ඉතින් කොහොමද යාළුවෝ හැමදෙනාටම සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අදත් අපි ලස්සන කුෂල් කවර් එකක් මහමු. ගින්හැම් ලේස් කලාවෙන් තමයි අදත් මං කියලා දෙන්න යන්නේ. මුලින්ම අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ වගේ කොටු රෙද්දක්, ඒ වගේම ෆ්‍රේම් එකක්, එම්බ්‍රොයිඩර් ෆ්‍රේම් එකක්, ඊළඟට පර්ල් කොටන් නූලක් සහ ඉඳිකටු. ඉතිං දැන් මෙන්න මේ විදිහට මම මේ රෙද්ද තෝරගත්තේ. ඔගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් මේ කොටු රෙදිවල මේ විදිහට පාට 3කින් තියෙනවා. ඒ කියන්නේ කළු නැත්තම් මොන හරි ලා පාටක්, ඒ වගේම ඒ ලා පාටවල් දෙක තද පාටත් එක්ක මිශ්‍ර වෙලා තියෙන කොටුවක් තියෙනවා. ඉතින් අන්න ඒ කොටු 16ක් මම මෙතන මාක් කරගත්තා. ඊට පස්සේ ඒක ක්‍රොස් ස්ටිච් මැස්මින් මහලා අපි සම්පූර්ණ කරගන්නවා. දැන් ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් කතර මැස්මක් මහන විදිය. එක කොනක සිට නූල අරගෙන ඊළඟට අනිත් කොනට එක් සකුර හැඩයට මහනවා. දැන් මේකේ ඩබල් ක්‍රොස් ස්ටිච් වෙන්නේ මේක අනික් අතටත්, ඒ කියන්නේ ඉහළින් ඉඳන් පහළටත් අනික් අතට, ඒ කියන්නේ හරහටත් අපි මැහුමක් යොදනවා. එතකොට අර තනිකර ක්‍රොස් එකක් විදියට තමයි ඒක තියෙන්නේ. ඉතින් ක්‍රොස් දෙකක් තියෙන නිසා අපි මේකට ඩබල් ක්‍රොස් කියලා කියනවා. ඉතින් මට හිතෙන්නේ ඔයගලන්ට මේක මහන්න අමාරු නෑ. හොඳින් බලාගන්න. මේ මැස්ම හරි පහසුයි. දැන් මෙන්න මේ වගේ එක කොනක ඉඳන් පටන් අරගෙන අනිත් කොන හරහට සාමාන්‍ය ක්‍රොස් ස්ටිච් මැහුමක් අපි යොදා ගන්නවා. දැන් නූල් අපි තනිපට දාන්නේ මේකේ ටිකක් අර පිරවුම් සහිත නිසා. දැන් ඊළඟට අනිත් කොනට අපි මේක කතිර මැස්ම මැහුවා. ඊළඟ එක අපි ඉහළ සිට පහළට තමයි මැස්ම ගන්නෙ. ඉහළ සිට පහළට ඊළඟට හරහට. එන්නේ ඒ විදියට තමයි දෙපැත්තටම මැහුම් මේ ඩබල් ක්‍රොස් ස්ටිච් එකේ එන්නේ. මං හිතන්නේ ඔයගලන්ට එච්චර අමාරු වෙන්නේ මේ මැහුම් ටිකක් ලේසි. මෙන්න මේ ලේස් එක එච්චර අමාරු ලේස් එකක් නෙවෙයි. දැන් ඔන්න ඔය විදියට අර කොටු 16ෙම මේ විදියට මේ ඩබල් ක්‍රොස් ස්ටිච් එක මාක් කරගන්න. දැන් අපි කරන්නේ ඒ ඩබල් ක්‍රොස් ස්ටිච් 4ක් මුල්ම 4 අරගෙන මෙන්න මේ වගේ පෑන් ඉරකින් මම ඔයගලන්ට පෙන්නන්නේ තනි ඉරක් අපි මහ ගන්නවා. ඒ කියන්නේ තනි මැස්මක් මහ ගන්නවා. හරියට ක්‍රොස් එකක් හිටින විදියට තමයි මැහෙන්නේ. හැබැයි ඒවා එකිනෙක වෙන් වෙලා තියෙන්නේ. එකිනෙකට සම්බන්ධ නැහැ. ඔන්න බලා ගන්න. ඉහළ සිට පහළට පළවෙනි ක්‍රොස් දෙක අතරින් තනි මැහුමක් මේ විදියට ගහනවා. ඊළඟට අනිත් පැත්තේ ඒ විදිහටම මේ කළු කොටුවෙත් අපි ඒ විදිහම තනි මැස්මක් මහනවා. ඊළඟට පහළ තියෙන කහපාට කොටුවේ මෙන්න මේ වගේ තනි මැස්මක් මැහෙන්න ඕනේ. ඊළඟට අනිත් කළු කොටුවෙත් මෙන්න මේ වගේ මැස්මක් මැහෙන්න ඕනේ. දැන් ඔන්න ඕක තමයි මං කිව්වේ ක්‍රොස් එකක් විදියට මැහෙනවා. හැබැයි එකිනෙක වෙන් වෙන්ව තමයි ඉරි කෑලි 4 තියෙන්නේ. දැන් ඒ විදියට ඊළඟ කොටස ගත්තාම අපිට 3ක් තමයි සම්බන්ධ කරන්න වෙන්නේ. ඇයි අනිත් එකේ එක අපි මහලානේ කලින්. ඉතින් ඔයාලට හොඳට පැහැදිලි ඇති මේක. ඉතින් ඔය විදියට මුළු කොටු 16 පුරාවටම මැද තියෙන මේ හිඩස් 4 මේ විදියට මහ ගන්න. දැන් ඔයගලන්ට මං හිතන්නේ පැහැදිලි ඇති. ලොකු සංකීර්ණ මැස්මක් නෙමෙයි මේක. ඒ හින්දා ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ මේක කලින් වතාවේ වගේ නෙමෙයි. මේක එච්චර සංකීර්ණ නැහැ. දැන් ඊළඟට ඔක්කොම අපි මේ විදියට මහගත්තට පස්සේ නූල අපි දෙපට දාලා දැන් අපි අර ඉරි කෑලි 4ක් වගේ මැස්මවල් 4ක් මැස්නානේ. අන්න ඒ මැස්ම යටින් එකිනෙක පාස් කරලා අපි රවුම් විදිහට ලේස් එකක් නිර්මාණය කරගන්නවා.
මුලින්ම එක තැනකින් පටන් අරගෙන ඊළඟට මෙන්න මේ විදියට අර මැස්ම අතරින් නූල ඉදිරියට ඇදලා ගන්න ඕනේ. ඒ වගේම ඔය තනි ඉරවල් විදිහට අපි මහපු ඒ තනි මැස්මවල් අතරින්ම මේක යන්න ඕනේ වට දෙකක්. එතකොට තමයි මේ මැස්මේ පිරුණු ගතිය අපිට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේක මහද්දී ගොඩක් වෙලාවට නූල ගැට ගැහෙන්න පුළුවන්. ඒ හින්දා පරිස්සමින් කරන්න. ඒ වගේම නූල ගොඩක් අදින්න යන්න එපා. එතකොට මේකේ අර රවුම අපිට හදා ගන්න වෙන්නේ නෑ ලස්සනට. ඉතින් සාමාන්‍ය අත බුරුලෙන් මේ මැස්ම මහන්න. දැන් ඊළඟටත් ඔන්න ඔය වගේ ඕගලන්ට මේ ඉදි කට්ටෙන් ඒ ටික හදා ගන්න පුළුවන්. එක ඉරක් ගාවට නූල අරගෙන එතන ඉඳන් ඉතුරු ඒ මැස්මල් හතර අස්සෙම නූල පාස් කර කර වට දෙකක් මසා ගන්න තමයි තියෙන්නේ. ඉතින් මං හිතන ඔයගලන්ට මේක එච්චර අමාරු දෙයක් නෙමෙයි කියලා. ඔගොල්ලෝ බලන්න මේක නැවත නැවත වීඩියෝ එක ස්ටොප් කර කර බලන්න පුළුවන් ඔයගලන්ට. ඉතින් මේ අපි මේ වීඩියෝස් හදනකොට ගොඩක් වෙලාවට හරි අමාරුවෙන් හදන්නේ. මොකද මේ මැහුම් පාඩම් හොඳට කියලා දෙන්නත් ඕනේ කෙනෙකුට තේරෙන විදිහට. ඒ වගේම ටිකක් වෙලාව යනවා කියලා දෙන්න ගියාම එකින් එක. ඉතින් කැමරාවට ෆ්‍රේම් එක අල්ලගෙන අනික් අතින් මැස්ම මහන්න ගියාමත් ලොකු පරිශ්‍රමයක් දරන්න වෙනවා. ඉතින් එහෙම කරා වුණත් මම ඔයාලට මේක හරිම සතුටින් කියලා දෙන්නේ. මොකද මේ නිර්මාණ කලාව ඕන කෙනෙක්ට මේක හදාරන්න පුළුවන්. ඒ වගේම ස්වයං රැකියාවක් විදිහට ඔයගලන්ට මේක කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වට දෙකක් මහද්දි නැවත අන්තිම මැස්ම ගාවටම ඒ නූල ගෙනියන්න ඕනේ. මේ විදියට සම්පූර්ණ කරගන්න මුළු කොටු 16ම මේ විදියට දෙපොට දාලා රවුම් ටික මහගන්න. දැන් මේ පේන්නේ මහගත්තට පස්සේ ඔයගලන්ට දැන් මෙතන කොටු 16ක් මම අරගෙන ඉවර කරාට මම ඊළඟ කොටු ටිකත් මහලා සම්පූර්ණ කුෂන් කවරයක් හදාගත්තා. ඉතින් ටිකක් ලොකුවට තියෙන තරමට මේ ලේස් එක පෙනුම වැඩි. ඒක ඔයගලන්ටත් තේරෙනවා ඇති. ඉතින් මේ වගේ නිර්මාණයක් කරලා මේවර අවුරුද්දට ලස්සනට තමන්ගේ ගේ සරස ගන්න. ඉතින් අතට ගිහින් එන්න සුබ දවසක් ඔයාලා හැම දෙනාටම.